Hello, my dear friends. Welcome back to my YouTube channel English with Ajit Guruge. Today, I am going to discuss with you a very important thing in English language. This is called 12 tenses. This is a very popular topic when teaching English as a second language. අද මම කතා කරන්න යන මාතෘකාව ඉංග්‍රීසි භාෂාවේ ඉතාම ජනප්‍රිය මාතෘකාවක්. මේ තමයි 12 tenses. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට tenses 12ක් ගැන කතා කරනවා. ඇත්තටම මේ tenses කියලා කියන්නේ වාක්‍ය රටා 12ක්. ඇත්තටම අපිට තියෙන්නේ වාක්‍ය රටා 3යි. ඒ තමයි present tense, past tense සහ future tense. එතකොට මේ එක tense එකක් හතරකට බෙදෙනවා. present tense මෙතනදී අපිට හතරකට බෙදෙනවා. ඒවා simple present tense, present continuous, present perfect tense සහ present perfect continuous tense කියලා. එතකොට past tense එකත් ඒ වගේ කොටස් හතරකට බෙදෙනවා. future tense එකත් කොටස් හතරකට බෙදෙනවා. ඒ අනුව තමයි අපිට මේ 12 tenses කියලා වාක්‍ය වර්ග 12ක් තියෙන්නේ. ඉතින් අපි අද බලමු මේ වාක්‍ය පොඩ්ඩක් එකින් එක සාකච්ඡා කරලා මම මේ දෙපැත්තේ ලියලා තියෙනවා plural බහුවචන වාක්‍ය සහ singular ඒකවචන වාක්‍ය. ඔයගොල්ලන්ගේ තේරුම් ගැනීමේ පහසුව සඳහා. දැන් මේ පළවෙනි වාක්‍ය රටාව ඉංග්‍රීසි භාෂාවේ හුඟක්ම භාවිතා වෙන වාක්‍ය රටාවක් simple present කියන වාක්‍ය රටාව. එතකොට මෙතෙන්දී වාක්‍ය ලියද්දී බහුවචන කර්තෘ පදයක් මම පාවිච්චි කරලා තියෙන්නේ you. අපිට තව ගන්න පුළුවන් we සහ they වෙනත් බහුවචන නාම පද. ඒවත් එක්ක කෙලින්ම ඔබ මේ බහුවචන ක්‍රියාපදේ යොදන්න. ක්‍රියාපදේ බේස් ෆෝම් එක. you eat ඔබ කනවා. you drink ඔබ බොනවා. you go ඔබ යනවා. you make ඔබ හදනවා. මෙන්න මේ ආකාරයට ඔබට පුළුවන් මේ වාක්‍ය හදාගන්න. මෙතෙන්ට අපි කැමති ඔබ්ජෙක්ට් එකක් අපි යොදන ක්‍රියාපදයේ අනුව ඔබ්ජෙක්ට් එකක් මෙතෙන්ට යොදනවා. you eat rice ඔබ බත් කනවා. එතකොට ඒකෙම මේ පැත්තට අපිට ගියහම පේනවා he කියන ඒක වචන කර්තෘ පදයයි පාවිච්චි කරලා තියෙන්නේ. එතනදී අපි ක්‍රියාපදය s එකක් දාලා ඒක වචන කරලා තියෙනවා. මොකද he කියන්නේ ඒක වචන කර්තෘ පදයක් නම් අපිට eat කියලා බහුවචන කර්තෘ පදයක් ක්‍රියාපදයක් තියන්න බෑ. එහෙනම් අපි ක්‍රියාපදය ඒක වචන කරන්නේ s යොදලයි. එහෙනම් අපි කියන්න ඕන he eats rice. ඔහු බත් කයි. මේ දෙකෙන්ම කියන්නේ කතා කරන්නේ අපේ පුරුදු. අපි සාමාන්‍යයෙන් කරන දේවල්. simple present tense තමයි මේ වාක්‍ය රටාව. මේකේ අපි පුරුදු තමයි අපි හැමදාම කරන දේවල් තමයි මේ වාක්‍ය රටාවෙන් කතා කරන්නේ. ඊළඟට දෙවෙනි එකට ගියොත් ඒ වාක්‍යෙන් මම ක්‍රියාපදයේ eat කියන එකට ing යොදලා are කියන helping verb එක යොදලා තියෙනවා you බහුවචන නිසා. you are eating rice. මේක present continuous. එහෙම නැත්නම් මේ වෙලාවේ කෙරෙමින් පවතින වාක්‍යයක්. you are eating rice කියන්නේ ඔබ බත් කකා ඉන්නවා. මේ මොහොතේ කෙරෙමින් තිබෙන දෙයක්. එතකොට අනිවාර්යෙන් මේකේ වාක්‍ය ගොඩනගා ගනිද්දී am නිසා අරගෙන ing ක්‍රියාපදය යොදන්න ඕන. මෙතන you බහුවචන නිසා you are eating rice ඔබ බත් කකා ඉන්නවා. මේ වෙලාවේ ඔබ කරමින් ඉන්න දෙයක්. ඉතින් මෙතනත් ඔබට ඕනෑ තරම් වාක්‍ය ගොඩනගා ගන්න පුළුවන්. බහුවචන නම් ආ යොදලා ක්‍රියාපදයට ing යොදලා. මෙන්න ඒක වචනය he is eating rice ඔහු බත් කකා ඉන්නවා. මේ වාක්‍යෙම present continuous වලින් අපි ලියන්නේ he ඒක වචන නිසා is අරගෙන verb එක අර වගේමයි කිසි වෙනසක් නැහැ. ing ස්වරූපයෙන් යොදනවා ඔහු බත් කකා ඉන්නවා. ඊළඟට මේ තුන්වෙනි වාක්‍යයට අපි කියනවා present perfect කියලා. මේකේ වාක්‍ය ගොඩ නගාගන්නේ කර්තෘ බහුවචන නම් have කියන උපකාරක පදය අපිට ඕන. ඊට පස්සේ මෙතෙන්ට යොදන්නේ ක්‍රියාපදයේ past participle ස්වරූපය. you have eaten rice. මේකෙන් අදහස් කරන්නේ කතා කරන මොහොතේ ඔබ මේ කටයුත්ත අවසන් කළායි තියෙන්නේ. you have eaten rice. ඔබ බත් කාලා. ඔබ බත් කාලා තියෙනවා. මේක ඒක වචනය වාක්‍ය ගොඩනගා ගනිද්දී
he කියන කතෘ පදය ඒක වචන නිසා has අරගෙන අර වගේම past participle එක යොදන්න. He has eaten rice. ඔහු බත් කාලයි තියෙන්නේ. ඊළඟට හතරවෙනි වාක්‍ය present tense වල මේකේ ඔබට පේනවා ක්‍රියාපද have තියෙනවා, been තියෙනවා. ක්‍රියාපදයේ ing ස්වරූපයෙන් තමයි යොදලා තියෙන්නේ. You have been eating rice. ඔබ බත් කකා ඉන්නවා. මේකෙන් අපි කාල පරිච්ඡේදයක් පෙන්නනවා. කාල පරිච්ඡේදය අපිට පෙන්වන්න පුළුවන් මෙන්න මේ for කියන preposition එක අරගෙන for a long time. බොහෝ වේලාවක් තිස්සේ. නැත්නම් මෙතෙන්ට since යොදන්නත් පුළුවන්. Since morning උදේ සිට you have been eating rice for a long time. ඔබ බොහෝ වේලාවක් තිස්සේ බත් කකා ඉන්නවා. මේ වාක්‍යයෙන් අනිවාර්යයෙන්ම අපි පෙන්වන්නේ කාල පරිච්ඡේදයක් කොච්චර වේලාවක් තිස්සේද අපි මේ ක්‍රියාව කරමින් ඉන්නේ කියලා. එහෙනම් ඒක වචනය ගැන කතා කරද්දී he කියන කතෘ පදයට එක්ක has තමයි අපි ගන්න. been පොදුයි. he has been eating කියන ක්‍රියාපදයේ ing ස්වරූපය පොදුයි. ඒ වගේ වාක්‍ය අපිට සම්පූර්ණ කරන්න පුළුවන් he has been eating rice for a long time. එතකොට ඔයගලන්ට පේනවා මේ present tense වලින් වාක්‍ය හතරක් තියෙනවා. ඒ වගේම past tense වලින් අපිට මේ වාක්‍ය ඒ හතර විදිහටම කියන්න පුළුවන්. past tense අතීත කාලය you ate rice ඔබ බත් කෑවා. කෙලින්ම මෙතෙන්දී අපි යොදන්නේ ඕනම කතෘ පදයක් එක්ක අතීත කාලය පෙන්වන ක්‍රියාපදයක්. ate කෑවා, went ගියා, came ආවා, did කළා, made හැදුවා. මෙන්න මේ වගේ ඔබ අතීත කාල ක්‍රියාපදයක් යොදන්න. එතකොට ඔබ කරපු දෙයක් ගැනයි මේ ප්‍රකාශ කරන්නේ. past tense එකේදීත් කිසි වෙනසක් නැහැ. ඔබට he එක්ක ඒක වචනත් එක්ක කෙලින්ම මේ අතීත කාල ක්‍රියාපදය යොදන්න පුළුවන්. he ate rice ඔහු බත් කෑවා. you ate rice ඔබ බත් කෑවා. කිසි වෙනසක් නැහැ. ඊළඟට past continuous එක මෙතන present continuous වගේ past continuous කියන්නේ අතීතේ කරමින් හිටිය දෙයක්. you were eating ඔබ කකා හිටියා. you were eating rice ඔබ බත් කකා හිටියා. ඒක වචනේ ලියද්දී he ඒක වචන නිසා මේ was කියන උපකාරක පදයයි අපි ගන්න. were ගන්න බෑ. he was eating rice ඔහු බත් කකා සිටියා. ඊළඟට past tense එකේ තුන්වෙනි වාක්‍යය අපි මේකට කියනවා past perfect කියලා. present perfect ඒ වගේම past perfect. you had eaten rice මෙතන වෙනස් වෙන්නේ had කියන උපකාරක පදය පමණයි. you had eaten rice කියන්නේ ඔබ බත් කාලා තිබුණා. ඒකම අපි මේ පැත්තේ ලියනවා he had eaten rice. ඒක වචනයටත් කිසි වෙනසක් නැහැ. hadමයි අපි පාවිච්චි කරන්නේ. ඊළඟට මේකේ හතරවෙනි වාක්‍ය you have been eating rice වගේ ඒකේ past tense එක ලියනකොට you had been eating rice. මෙතනත් අපිට මේ for a long time නැත්නම් since morning වගේ කාල පරිච්ඡේදයක් පෙන්නන කොටසක් වාක්‍යයට එකතු කරන්න පුළුවන්. you had been eating rice for a long time. ඔබ බොහෝ වේලාවක් තිස්සේ බත් කකා සිටියා. past tense එකත් ඒක වචනය ගැන කතා කරද්දිත් එහෙමයි he had been eating rice for a long time. කිසි වෙනසක් නැහැ ක්‍රියාපදවල. එතකොට past tense හතර අපිට ඒ ආකාරයට ලියන්න පුළුවන්. ඊළඟට future tense එක ගැන කතා කරද්දී ඒකත් අර වගේ වාක්‍ය රටා හතරකට බෙදෙනවා. you will eat rice ඔබ බත් කාවි. ඒක වචනේත් කිසි වෙනසක් නැහැ. he will eat rice ඔහු බත් කාවි. you will be eating rice කියන්නේ ඔබ බත් කකා සිටීවි. he will be eating rice ඔහු බත් කකා සිටීවි. කිසි වෙනසක් නැහැ වාක්‍යවල ක්‍රියාපදයේදීම. you will have eaten rice මේකට අපි කියන්නේ future perfect කියලා. මේක present perfect, මේක past perfect, එහෙනම් මේක future perfect. ඒකේ ක්‍රියාපදය යොදනකොට will have eaten කියලා යොදන්න. තේරුම ඔබ බත් කාලා තිබේවි. මේක he will have eaten rice ඔහු බත් කාලා තිබේවි. ඊළඟට මේ tenses වල අවසාන වාක්‍ය රටාව you will have been eating rice. මේක future perfect continuous, present perfect continuous වගේ. you will have been eating rice මෙතනත් අපිට
for a long time වගේ කාලයක් යොදන්න පුළුවන්. ඒක වචනේ වාක්‍ය ලියද්දිත් කිසි වෙනසක් වෙන්නේ නැහැ. He will have been eating rice කියලයි අපි යොදන්නේ. ඒතර ඔයගොල්ලන්ට මෙතන මේ ටේබල් එකකින් පැහැදිලිව පේනවා මේ මොන වගේ තැන්වලදීද මේ වාක්‍යවල ක්‍රියාපද වෙනස් වෙන්නේ. බහුවචන සහ ඒක වචන. ඉතින් මං හිතනවා මේ පුංචි පැහැදිලි කිරීමෙන් ඕගොල්ලන්ට යම් අවබෝධයක් ලැබෙන්නේ නැති ඉංග්‍රීසි භාෂාවේ අපි මේ නිතර කතා කරන 12 tenses ගැන. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. අපේ YouTube channel එක English with Ajit Guruge අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. See you again. Goodbye.